රවුන්ඩ් ඕකිඩ් මාධ්‍ය හදාගන්න විදිය. මාධ්‍ය හදනකොට මෙතන මම ගෙනල්ලා තියෙන දේවල් 5ක්. මේ වැලි මේ අනුපාතයට තමයි මම ගෙනල්ලා තියෙන්නේ. මේ වැලි මේ වගේ කප් එකකින් එකක් ගන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ කොම්පෝස්. මේකත් වැලි හා සමානවම ගන්න ඕනේ. මේ තියෙන කොකෝ ප්ලස් මට පොල්ලෙලි කෑලි මේ වෙලාවේ නැති නිසා කොකෝ ප්ලස් ගත්තේ. පොල්ලෙලි කෑලි ගන්නව නම් මේකේ එකක් පිරෙන්න කොම්පෝස් වැලි හා සමානවම ගන්න ඕනේ. කොකෝ ප්ලස් එච්චර දාන්න හොඳ නැති නිසා මම භාගයක් වගේ වෙන්න ගත්තේ. මේ තියෙන කර 10ක්. කර 10ක් කාලක් ගත්තම හොඳටම ඇති. මේ ප්‍රමාණයට කාලක් දාන්න. ඊට මේ තියෙන්නේ හොඳට වේලිච්ච ගොම. ඒකත් කර 10 හා ප්‍රමාණයට කාලක් දාන්න. හරි. දැන් අපි යමු කොහොමද මාධ්‍ය හදාගන්නේ කියලා. ඉස්සෙල්ලා පොල්ලෙලි කෑලි කොකෝ ප්ලස් එක දාන්න. ඊට පස්සේ වැලි එක කොම්පෝස් එක කර 10 පස්සේ ගොම මේ හතර හොඳට කවලම් කරන්න. ඔයගලන්ට පේනවා ඇති මේක මේ හරිය සැහැල්ලුවට තියෙනවා. මේක තමයි ග්‍රවුන්ඩ් ඕකිඩ් වලට ඕන කරන මාධ්‍ය. මොකද හැමතිස්සෙම මේ මුල් හොඳට දුවන්න මුල් හොඳට අල්ලා ගන්න පුළුවන් විදිහට හොඳට සැහැල්ලුවට මාධ්‍ය තියෙන්න ඕනේ. බරට තියෙන්න බෑ. හදට තියෙන්න බෑ. එතකොට මුල් හිර වෙලා ගස් ගැට ඇඳි වෙනවා. එකම තැන තියෙනවා. ඒක හැදෙන්නේ නැහැ. මේ වගේ හොඳට කවලම් කරගත්තම මේක ඉතින් පේනවා මේක මෙන්න මෙහෙම හැලෙනවා අතට ගන්නකොට. මෙන්න මේක තමයි හරිම මාධ්‍ය ග්‍රවුන්ඩ් ඕකිඩ් වලට හොඳට මුල් අල්ලන්න.